දෙවෙනි ප්‍රශ්නේ අපි බලමු. ශිෂ්‍යෙක් සරලාවලම්බයක දෝලන 10ක් සඳහා කාලාවර්තය 10ක් මැනීමට විරාම කටිකාවක් භාවිතා කොට තප්පර 20ක කියවීමක් නිරීක්ෂණය කරයි. විරාම කටිකාවේ කුඩාම මිනුම 0.1 තප්පර නම් ආවර්ත කාලයේ ප්‍රතිශතදෝෂය කොපමණද? දැන් මෙහෙමයි. දැන් කවුරු හරි දැන් ඕන කෙනෙක් හිතන්නේ ගාන හදද්දී දැන් දෝලන 10කට කාලාවර්තය තප්පර 20යි. හරි. එතකොට එක දෝලනයකට අනිවාර්යෙන් තප්පර 2යි කියලා දන්නවනේ. එතකොට උපකරණයක අපි දන්න කුඩාම මිනුම හොයන්නේ. උපකරණයේ ප්‍රතිශත දෝෂය හොයන්නේ. ඒ අදාළ උපකරණ. ඒ කියන්නේ විරාම කටිකාව. එයාගේ කුඩාම මිනුම බෙදන්න ලබාගත් මිනුම වැඩි කිරීම 100ට 100. ඕමනේ ඔක හොයන්න. හරි. දැන් මෙතනට කුඩාම මිනුම 0.1. ලබාගත් මිනුමට දාවි තප්පර 2ක්. එහෙම ගත්තොත් උත්තරේ 100ට 5ක්. එහෙම උත්තරයක් මේක නෑ. හරි. හේතුව මෙතන අපෙන් අහන්නේ මොකද්ද? ආවර්ත කාලයේ ප්‍රතිශත දෝෂය. ආවර්ත කාලය කියන්නේ මෙයා ගත්ත මිනුම. මෙයයි මෙතනට දාන්න. එතකොට එනවා 100ට 100ෙන් ගුණ කරාම තප්පර 100.5 කියන උත්තරය. හරි. 100.5. දෙක නෙමෙයි දාන්නේ 20යි තප්පර දෝලන කාලාවර්තය. හරිනේ. මේක අර ගොඩක් අයට එන්නේ නැති සමහරට 100.5ක් කියන උත්තරයක්. හරි. දැන් උත්තරේ නෑ කියලා මෙතන තේනවනේ. හරි. ඒ නිසා අපිට ගන්න වෙන්නේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 3.